දකින ඕනිම කෙල්ලෙක් ඔයාගේ පැත්තට වශී කරගන්න රහසක්. මේක මම නොමිලේ කියා දෙන්නේ බෝකොලෙකුයි පෑනකුයි පමණයි අවශ්‍ය. පැය දෙකක් යනකොට එයාගෙන් ඔයාට කෝල් එකක් එයි. ඔයාට රූම් එකකට හරි අරන් යන්න ඕනි නම් රූම් එකකට හරි නිදිහානට උනත් ගන්න පුළුවන් මේ තෙල් එකෙන්. ඔයාලට මේක ටෙස්ට් කරන්න ඕන නම් ඕනිම කෙනෙක් මගේ දේවාලට එන්න ඕනිම කෙනෙක් පැයකට දෙකකට වශී කරගන්න පුළුවන්. ඔයාට රූම් එකකට හරි අරන් යන්න ඕනි නම් චුට්ටක් එයාගේ ඇඟේ චුට්ටක් මේකෙන් ස්පර්ශ කරාම එයා ඔයාගේ පස්සෙන් එනවා. එයාගේ කැමැත්තෙන් එන්න ඔයා ගාවට එන්න මං මේ තෙල් එක හදලා දෙනවා. අවශ්‍ය වෙලාවට අතාරින්න පුළුවන් විදිහට තමයි මේක හදලා දෙන්නේ මම. නල්නිලියෝ හාමුදුරුවරු ප්‍රසිද්ධ හැම කෙනෙක්ම මේ තෙල් එක අරගෙන ගිහිල්ලා එයාලට අවශ්‍ය කෙනා රූම් එකකට උනත් අරන් යන්න එයාලට අවශ්‍ය කාරණාවට මේක අරගෙන යනවා. මේක මල්ලි ගෑනු කට්ටියත් අරන් යන තෙල් එකක්. මේ ළඟදි මගේ දේවාලට ආවා ටීචර් කෙනෙක් ඒ ප්‍රින්සිපල් සර්ව වශී කරගන්න. එයාද වශී කරගෙන මට ඒ දරුවා කතා කරා එයා වශී වෙලා ඉන්නවා කියලා. මගේ දේවාලට ඇවිල්ලා ගෙනියන්නත් පුළුවන් මට මේක තැපැල් මාර්ගෙන් යවන්නත් පුළුවන්. මුදලක් අරගෙන ඒ දරුවාගේ ෆෝන් එක බ්ලොක් කරලා ඒ දරුවාට කතා නොකර ඉන්නේ ඒ දරුවාගේ කාරණාව ඉෂ්ට වෙනකන් මං ඒ දරුවත් එක්ක කතා බහ කරලා ඒ දරුවාගේ වැඩේ හරියනකන් මං එයාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. වෙන් වෙච්චි ඕනිම දෙන්නෙක් මට එකමුතු කරලා දෙන්න පුළුවන්. ඒ වගේ සම්බන්ධතා වෙන් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එයාලට පිහිට වෙලා මගේ දේවස්ථානයෙන් මං ඒ වැඩ කටයුතු කරලා දෙනවා. මෑණියනි මං අරයට මෙච්චර මුදලක් වියදම් කරා අරයට මෙච්චර මුදලක් වියදම් කරා අර ගුරුන්නාන්සේ මගේ මේ විදිහට ගත්තා. ඒ උනාට එක දෙයක්වත් මට මෙතනින් හරි ගියේ නැහැ කියලා කියනවා. මටත් පුළුවන් මුදල් මත මේ දේවල් කරන්න. එහෙම මුදල් මත කරන්නේ නැහැ. මේක මම නොමිලේ කියා දෙන්නේ බෝකොලෙකුයි පෑනකුයි පමණයි අවශ්‍ය. බෝකොලයක් අරගෙන ඔයාගේ නමේ මුල් ලකුරයි එයාගේ නමේ මුල් ලකුරයි මේක හොඳට ඔතලා ගඟකට දාන්න පමණයි තියෙන්නේ. ඕනිම කෙනෙක් ශනිකව ඔයාට වශී වෙනවා. පෙම්වතා පෙම්වතිය තමන්ගේ හස්බන්ඩ් හරි බිරිඳ හරි වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා නම් මේ බෝකොල දෙක අරගෙන මේ බෝකොල දෙක මේ විදිහට එකට තියලා ගැට ගහනවා. අනියම් සම්බන්ධතාවයක් වෙන් කරන්න ඕනි කමක් තියෙනවා නම් මේ බෝකොල දෙක මේ විදිහට අනිත් පැත්තට ගැට ගහන්න ඕනි. මූණට මූණ නෙවෙයි අනිත් පැත්තට එකතු කරන්න තමයි මූණට මූණ එකතු කරන්නේ. ඔයා ආදරේ කරපු කෙනා ගිහිල්ලා හිටියොත් මොන දීපංකරේ හිටියත් මම දින 3ක් ඇතුළත එයාව ඔයාගේ කකුල් දෙක පාමුලට ගෙනල්ලා දෙනවා. කණ්ඩ බොණ්ඩවත් වෙලාවක් නැති තරමට සෙනග ඇවිල්ලා මගේ දේවාලේ වැඩ කරනවා. දුර බැහැරින කට්ටියට එන්න බෑ කියනවා. දෙමව්පියෝ දැනගයි කියලා එන්නේ නැති දරුවෝ ඉන්නවා. රහසිගතව මේ දේවල් කරගන කට්ටිය ඉන්නවා. ආයි වෙන තැනකට ගිහිල්ලා මුදල් වියදම් කරන්න මං ඉඩ තියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම 100%ක් පොරොන්දු වෙලා මං වැඩේ කරලා දෙනවා. හරියටම දින 3ක් යනවා. දින 3ෙන් මං අනිවාර්යයෙන්ම මේ වශී බන්ධනය කරනවා. වෙන් වෙලා ඉන්නවා නම් වෙන් වෙච්ච දෙන්නෙක් එකතු කරන්නත් පුළුවන්. අනියම් සම්බන්ධයක් තියෙනවා නම් මට මේකෙන් වෙන් කරලා දෙන්නත් පුළුවන්. ඒ දරුවා හිටියේ කුවේට් වල. ඒ දරුවා මට කතා කරා ගොඩාක් ඇඬුවා වැළපුණා. මගෙත් එක්ක ඒ කාරණාව කිව්වේ ගොඩාක් අසරණ වෙලා ඒ දරුවා දෙන්නම හිටියේ කුවේට් වල. ඒ දරුවට ඒ සම්බන්ධතාවයේ තිබු පිරිමි ළමයා අවුරුදු ගාන සම්බන්ධතාවයේ තියාගෙන ෆෝන් එකෙන් කතා බහ කරලා ලංකාවේ ගෑනු දරුවෙක් එක්ක. ඒ ගෑනු දරුවා ළඟට මේ පිරිමි ළමයා එනවා. ඇවිල්ලා ඒ දරුවත් එක්ක තමයි අර දරුවා අමතක කරලා ඒ දරුවත් එක්ක සම්බන්ධතාවයේ පටන් ගන්න තිබ්බා. මෑණියනි මං ගොඩාක් දේවාල වලට කතා කරා. මෙච්චර කාලයක් හම්බු කරපු මිල මුදල් සියලුම දේ මගෙන් මේ ගුරුන්නාන්සේ ගත්ත මෑණියනේ මට පිහිට වෙන්න කියලා කතා කරා. එයාගේ පෙම්වතා ලංකාවට ඇවිල්ලා හිටියේ වෙන සම්බන්ධතාවයක් පටන් ගන්න. මම කළේ මොකද්ද? ඒ සම්බන්ධතාවය කඩලා එයාව අහපව් එයා ළඟට එන විදිහට මම වැඩේ කරලා දුන්නා. අද ඒ දෙන්න ගොඩාක් සතුටින් ඉන්නවා. අද මට ගොඩාක් පින් දෙනවා. ඒ අසරණ වෙලා ඉන දරුවන්ට මං ඒ රාජකාරී කරලා අද ඒ දෙන්නට දෙන්න ගොඩාක් සතුටින් ඉන්නවා. ඒ වගේ 100,000 දෙනාගේ දුක් කරදර වලට පිහිට වෙලා ඒ දරුවෝ මට ගොඩාක් උපකාර කරනවා. මෙහෙම මෑණියෝ කෙනෙක් ඉන්නවා. ඒ මෑණියෝ කරන වැඩ රාජකාරී හරියනවා කියලා කට කතා වලින් කියලා මගේ දේවාලෙට අද කට්ටිය ගොඩාක් සෙනග සේනා වෙනවා. මගේ දේවාලට එනකොට බුලත් අතක් පමණයි අරන් එන්න ඕනේ. බුලත් අත මං අතට ගත්තාම උපතේ ඉඳන් මරණ මොහොත දක්වා මට කියන්න හැකියාවක් තියෙනවා. අනවින කොඩිවින බන්ධන කරලා තියෙනවා නම් ඒ දේවල් අයින් කරලා දෙනවා. ගෙවල් දොරවල් ආරක්ෂා කරලා දෙනවා. හදිහූනියම් බන්ධන කරලා තියෙනවා නම් ඒ දේවල් අයින් කරලා දෙනවා. මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒ දරුවෝ මත්පැන් වලින් අයින් කරලා දෙමව්පියොත් එක්ක සතුටින් ඉන්න මම වැඩ රාජකාරී කරලා දෙනවා. එතකොට මේ ගුරුකම් ශේෂ්ත්‍රයේ ඕනිම කෙනෙකුට මට පිහිට වෙන්න පුළුවන්.